ප්‍රමුඛ හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූද ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ නාවික සහ ගුවන් හමුදාවන්හි තීර හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරකටම අයත් සියලුම පුද්ගලයන්ට මෙම පළඳනාව ප්‍රදානය කළ යුත්තේය. සෑම පළඳනා ලාභියෙකුටම තම නමට පසුව PWV යන අක්ෂර නාමය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේ. Lieutenant Colonel J.A.L. Jayasinghe WWV මියගිය. ත්‍රස්තවාදී නායකයින් විනාශ කිරීමේ අරමුණින් ස්ථානගත කළ විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් කණ්ඩායමක නිලධාරී අණදෙන වූ එවකට මේජර් J.A.L. Jayasinghe තම කණ්ඩායම සමග සතුරු ආරක්ෂක වළල්ල තුළින් 2008 නොවැම්බර් 20 දින ඔඩ්ඩු සුඩාන් සතුරු භූමියට සූක්ෂම ලෙස ඇතුළු වී කිලෝමීටර් 40ක් පමණ දුරක් සතුරු භූමිය තුළට රහසේ ගමන් කොට මාන්කුලම් සිට ඔඩ්ඩු සුඩාන් දක්වා දිවෙන මාර්ගය අසලදී ක්‍රියාන්විත සැලසුම දියත් කරන ලදී. හදිසියේ රෝගාතුර වූ මෙම නිලධාරී තම බටපිරිස අතර ප්‍රතිකාර ගමින් සිටියදී ඔහුගේ කණ්ඩායම සතුරු පිරිසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ අතර අනපේක්ෂිත අයුරින් ත්‍රස්තවාදීන් විසින් එම බටපිරිස වටකොට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. අසනීප තත්ත්වය මත මෙම ප්‍රහාරයෙන් මිදී පසුබෑමට අවකාශ තිබුණද මෙම අභීත නිලධාරියා එම අසනීප තත්ත්වය පසෙකලා නිර්භය යුද නායකයෙකු ලෙස වහා තම කණ්ඩායම සමග එක්ව සතුරා වෙත ප්‍රහාර එල්ල කරන ලදී. මෙහිදී ලැබූ බරපතල තුවාල ගැනද නොතකා තම සෙබළුන්ට නායකත්වය දෙමින් සටනේ නිරත වූ ඔහු දරුණු වෙමින් පැවති සතුරු ප්‍රහාරවලින් තම සෙබළුන් බේරා ගැනීමේ ඒකායන අරමුණින් සතුරා අසලටම ගොස් ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී ලැබූ බරපතල තුවාල මත සැබෑ විරුවකු ලෙස දේශය වෙනුවෙන් අවසන් හුස්ම හෙළීය. ලක් මාතාවගේ අභීත සෙන්පතියෙකු වූ විශේෂ බලකායේ නිලධාරී 64312 Lieutenant Colonel J.A.L. Jayasinghe WWV නම් වූ මෙම දේශයේ පුතණුවන් ඔහුගේ මෙම වික්‍රමාන්විත මෙහෙවර වෙනුවෙන් පරමවීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය.